ආදරෙන් පිළිගන්නවා මගේ Aquaflux YouTube channel එකට. අද යන්නේ මගේ ෆෝන් එක ගස් කරන්න. ඉතින් ඒක ගැන වීඩියෝ එකක් තමයි ගෙනාවේ. ඉතින් අපි ඒකේ ඉන්න මාළු ගැන කතා කරමු. වීඩියෝ එකේ ඉස්සරහට යන ගමන්. ඔක්කොටම කලින් ඔයාලට මම මගේ ෆෝන් එක පෙන්නලා ඉන්නම්. මේක තමයි මගේ ෆෝන් එක. මේකේ මාළු ගොඩක් ඉන්නවා. අපි ඒ මාළු ගැන වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරමු. ටී එකක් ගානම වැඩේ පටන් ගමු. දැන් වෙලාව 7:33යි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. වැඩේ යන ගමන් තියෙන්නේ අපි බේසමඩ වතුර ටිකක් පුරවනිමු. ෆෝන් එකේ තියෙන පාසි ටික අයින් කරගන්න. ඉස්සෙල්ලා පාසි ටික බේසමඩ දාගෙන මාළු ටික අල්ලගමු. තව දෙයක් කියන්න ඕන, මේ ෆෝන් එකේ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් රන් වෙන්නේ නැහැ. වෝටර් චේන්ජ් එකකින් තමයි රෝල ගැහුවේ. හැබැයි දැන් නම් මේක කරන්න බෑ. මොකද දැන් ඉන්න මාළුන්ගේ සයිස් එකයි මාළුන්ගේ ප්‍රමාණය නිසා මාළුන්ගේ වේස්ට් එක වැඩි. ඒ නිසා වෝටර් චේන්ජ් එකකින් විතරක් දැන් ටැංක් එක ෂේප් කරන්න අමාරුයි. ඒක නිසා ෆිල්ටරේෂන් සිස්ටම් එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕන. ෆිල්ටරේෂන් සිස්ටම් එකක් දානකොට අනිවාර්යයෙන්ම ඒකේ වීඩියෝ එකකුත් මම අරන් එන්නම්. පොඩි මාළු ටික ඉස්සෙල්ලා අල්ලා ගන්නවා කියලා හිතුවේ. හැබැයි ප්ලාන්ට් එක වැඩේ කරන්න බෑ. අපි ප්ලාන්ට් ටික අයින් කරගෙන පොඩි මාළු ටික අල්ලගමු. ගොඩක් වෙලාවට මේ වීඩියෝ එක දික් වෙයි. එහෙම වුණොත් මම මේ වීඩියෝ එක කොටස් කීපයකට කඩලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්. අපි ටැංක් එකේ වතුර ටිකකුත් ඔහොම අඩු කරගමු. මේක නම් මේ දාන්නේ මාළු ටික එළියට ගියොත් කියලා තියෙන සැකේට, වෙන දෙයකට නෙමෙයි. එතකොට මේ දැල් කැල දාලා තියෙන්නේ මාළු යයි කියන සැකේට නෙමෙයි. අනිවාර්යෙන් මාළු යනවා. වහිනකොට වතුර ඕෆ්ලෝ වෙනවා. එතකොට ගප්පි පැටවුල්, එතකොට මොලි පැටවු වගේම ලොකු වුණුත් යන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. ඒ නිසා තමයි ওই දැල් කැල්ල ඔය හරියට දාලා තිබ්බේ. හරි, දැන්ට නම් වතුර බොහෝ දුරට ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මෙතන ඉන්නවා අපේ මොන්ස්ටර් ෆිෂ් සෙට් එකම. ප්ලාන්ට් ටික මේ පැත්තට දැම්මා. ඊට පස්සේ අපි එහා පැත්තේ තියෙන අඩුම කුඩුම ටික අයින් කරගනිමු. ඔය ගමන් ඉතින් අම්මත් ඇවිල්ලා බලලා යනවා මම මොකද්ද මේ කරන්න හදන නාටකම කියලා. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා ස්පීඩ් කරා. ඔතන ඔය වෙන්නේ මේ පොහොරුවක් කරගෙන කැරගෙන ඔතන ඉන්න ලොකු මාළු ටික අල්ලන් ගිහිල්ලා එහා පැත්තේ තියෙන ටැංක් එකට දානවා. ඒක තමයි හරිය වෙන්නේ. වැඩේ යනකොට අපේ පුංචි ඕල්ලා ආවා. මිනිහත් ඉතින් ඔතන මට ලොකු සපෝට් එකක් දෙනවා. මුන් නම් මේ පොන්ඩ් එකේ හිටපු තෙප්පිලි සෙට් එකක් මේ පොඩි කාලේ දැම්මේ. උන් දැන් සෑහෙන ලොකුයි. ඒක නිසා ඒක තියන්න බෑ අනිත් මාළුත් එක්ක. අනිත් මාළුන්ට කොටනවා. ඒ හින්දා මුව ගෙනල්ලා මේ ලින්දර දානවා දැන්. දැනට පොන්ඩ් එකේ තත්ත්වයන් ඔහොම තමයි. ඉක්මනට අපි මේක සුද්ධ කරලා මාළු ටික බලමු.
අපි ඉස්සලා පොඩි මාළුවෙක් ඉඳන් පටන් ගමු. මං හිතපු තරම් මාළු හිටියේ නෑ. මට හිතෙන්නේ ලොකු මාළු මෙයාලව මේ පොඩි අයව කාලා තියෙනවා. හරි. ඉස්සෙල්ලාම ඉන්නවා බැලුම් මොලි එක. ඊට පස්සේ ඉන්නවා බාබ් එක, ටයිගර් බාබ් එක, ග්‍රීන් එක, ග්‍රීන් ටයිගර් බාබ් මේක. මෙයාලගේ කලර්ස් බැහැලා කලර් ෆීඩ් දෙන්න වෙයි ඉස්සරහට අනිවාර්යෙන්ම. හරි අපි ඊළඟට එහා පැත්තට යන් අපේ ඊළඟට පොඩි සෙට් එක ගාවට. ඊළඟට ඉන්නවා කාෆ්. මෙයාලගේ කලර්ස් නම් දැන් හොඳටම ඇවිල්ලා තියෙන්නේ. මෙයාලා කලර් ෆීඩ් දෙනවා. මම නම් කැමති නෑ පෞද්ගලිකව කාෆ්ලා. මේ අයියප්පා ගෙනාපු කාෆ්ලා වගේක් ෆොන්ට් එකේ ඉන්නේ. මම දාපු කට්ටිය නෙමෙයි. ඊළඟට ඉන්නවා ජයන්ට් ගුරාමේ. මුණන් චූටි කාලේ ගෙනාවේ. චූටිම චූටි. දැන් නම් ටිකක් ලොකුයි. කලර්ස්ුත් තියෙනවා ලස්සනට. මුණන් ලස්සනයි. චූටි කාලේ ගෙනාවේ. දැන් නම් සයිස් අඟල් 5ක් 6ක් වගේ ඉන්නවා. ඊළඟට ඉන්නවා ඇල්බිනෝ කැට්ෆිෂ්. මුන්ට නම් ටැංකිය ඔළුවේ වද්දාගත්තේ නැත්නම් නිකන් සික් එක වගේ. ඒ තරම් මුන් දඟලනවා. ටැංකිය ඔළුවේ වද්දාගත්තේ නැත්නම් නිකන් සික් එක වගේ ඩයිල් ටිකක් තමයි මේ ඉන්නේ. මේකේ ඉන්නවා තව දෙන්නෙක්, එක්කෙනෙක් ලොකු එක්කෙනෙක් ඉන්නවා එහා පැත්තේ ටැංකියේ. මෙතන ඉන්න මාළු ටික බලලා අපි මේ පැත්තට යමු. ඊළඟට ඉන්නවා මලාවි. සික්ලිට්ස්ලාගෙන් මං ආසම මාළුවෙක් තමයි මලාවි කියන්නේ. මෙයාලගේ තව එක එක පාටින් ඉන්නවා. රතු පාට, නිල් පාට, රෝස පාට වර්ග ගානකින් ඉන්නවා. තව ඉන්නවා මේ මාබල් මාබල් මලාවි කියලා එකක්. ඒක ටිකක් මීට වැඩිය ලොකුයි. ඉතින් මාර ලස්සන මාළුවෙක් තමයි. ඊට පස්සේ ඉන්නවා ඔස්කා. මෙයාලගේ වර්ග ගොඩකින් ඉන්නවා වේල් ටේල් එහෙම කියලා ඉන්නවා. ඉතින් තව වර්ග දෙක තුනක්. ලස්සන මාළුවෙක්, මාත් ආසම් මාළුවෙක්. හරි ඊට පස්සේ අපි යන් අපේ චන්ඩියෝ සෙට් එක බලන්න. ලොකු සෙට් එක. මෙයාලා ටැංක් එකට රිලීස් කරගන්නකොට මම ඔයාලට ලං කරලා වීඩියෝ ෂොට් එකක් අරන් දෙන්නම්. මෙතන ඉන්න සත්තු ඔක්කොම අඩි 1කමාරට වැඩි. ටැංක් එකට වතුර පුරවන ගමන් අපි ටැංක් එකට බෙහෙත් ටිකක් දාගමු. ඔය දාන්නේ මේ ඇන්ටි පැරසයිට් එක. ඕකෙන් වෙන්නේ දිලීර බැක්ටීරියා වගේ දේවල් තියෙනවා නම් මේ විනාශ වෙනවා. ඒක සෛලික ජීවි හැම විනාශ වෙන එක තමයි ඕකෙන් කරන්නේ. මාළු හදන ඕන කෙනෙක් දන්නවා. ඊට පස්සේ ඔය දාන තද නිල් පාට එක. ඕකේ නම ෆිෂ් කෑ බ්ලූ. ඕකෙන් වෙන්නේ වතුරේ තියෙන pH එක බැලන්ස් කරන එක සහ ඔය ඉස්සලා කිව්වා වගේ ඒක සෛලික ජීවීන් පරපෝෂිතය වගේ විනාශ කරන එක තමයි ඔය නිල් පාට ෆිෂ් කෑ බ්ලූ එකෙන් වෙන්නේ. ටැංක් එක පීරන කල්ලා අපි ටැංක් එක බෙදාගෙන ප්ලාන්ට් එක ඇටච් කරගමු. පොඩ්ඩක් උපරිම සපෝට් එක දෙනවා මට වැඩේට. ටැංක් එකේ අවුට්ෆිට් එක මේ විදිහට තමයි තියෙන්නේ. අපි පොඩි මාළු ටික ඉස්සෙල්ලා දාගනිමු ලොකු මාළු දාන්න කලින්. ඊට පස්සේ ප්ලැකෝ කෙනෙක් ඉන්නවා. අපි ඔය ටැංකි සුද්දා කියන්නේ. අන්න එයාලගේ පැටියෙක්. ඊළඟට අපි අපේ අනිත් මාළු සෙට් එක දාගමු. ඔය ඔතන පේන්න ඉන්න මාළුවා තමයි මගේ පොන්ට් එකේ ඉන්න දැන්ට පරණම මාළුවා. 2020 වගේ ගෙනාවේ ග්ලෝ ටෙට්‍රා කෙනෙක්. එයා තමයි දැන්ට ඉන්න පරණම මාළුවා මගේ පොන්ට් එකේ. අපි අනිත් අයත් හිමීට පොන්ට් එකට රිලීස් කරගමු.
එකට වතුර පිරෙන කල් අපි චූටි කෑමයක් ඇදුවම ආයි පොඩ්ඩයි මේ කාලා ඉතුරු ටික පටන් ගමු. ටැංක් එකට වතුර පිරෙන ගමන් තියෙන්නේ අඟල් භාගයේ බටයකින් වතුර එන නිසා ගොඩක් හිමීට වතුර එන්නේ මේ එතකල් මායි පොඩ්ඩයි පොඩි සෙල්ලමක් කරා. මට නම් කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ මේ සෙල්ලම කොහොමද වෙන්නේ කියලා. හැබැයි වැඩේ කරගෙන යනකොට සෙල්ලම සෙට් වුණා. ඒත් අවසානට මම සෙල්ලමෙන් පෙරදුනා. සෙල්ලමේ නම විදියට නම් කිව්වේ මේ පොකේමන් කාඩ් කියලා උන් එකක් තමයි කිව්වේ. මම නම් දැනන් හිටියේ නෑ උට කලින්. ඒ වුණාට අවුලක් නැහැ වැඩේ කරගෙන ගියා ඉතින්. ටැංක් එක පිරෙන්න වෙලා යන නිසා පොඩි ජිල් පාරකුත් ගැහුවා. මේ වීඩියෝ එකත් ඔහොම බලන්න යන් ඉස්සරහට. ඔන්න ජිල් ගහලත් ඉවරයි. දැන් ෆෝන් එකේ වතුර ටික පිරලත් ඉවරයි. දැන් අපි යන්නේ මේ ටැංක් එකේ ඉන්න මාළු ටික ෆෝන් එකට රිලීස් කරගන්න. ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද වැඩේ වෙන්නේ කියලා. එහෙනම් ඉස්සරහට බලාගෙන යන්න. ඔන්න එක්කෙනෙක් නම් අල්ලලා ඉවරයි. ඒවා අපි හිමීට ෆෝන් එකට රිලීස් කරගමු. මේ පාකු මත්ස්‍යය ගැන කතා කරනවා නම් මෙයාගේ නිජබිම වෙන්නේ දකුණු ඇමරිකාව ඇමසන් ගංගාව සහ ඊට සම්බන්ධ අතු ගංගා. මෙයා තව බ්‍රසීලයේ පේරු කොලොම්බියාව වගේ රටවල ව්‍යාප්ත වෙලා ඉන්නවා. ගොඩක් අය හිතන් ඉන්නවා මෙයා පිරානා වගේ භයානක සතෙක් කියලා. හැබැයි ඇත්ත කතාව මෙයා කන්නේ පළතුරු බීජ සහ ශාක කොටස්. හැබැයි අපි වෙන මාළුවෙක් අරගෙන මරලා හරි මැරිච්ච කෙනෙක් හරි දැම්මොත් එහෙම කනවා. ඒ ඇරෙන්න මෙයා හන්ටින් කරලා මාළුවෙක් කනවා බොහොම අඩුයි. මෙයාගේ තව විශේෂ දෙයක් තියෙනවා. මෙයාගේ දත් මිනිහෙක්ගේ දත් වලට සමාන දත් තමයි තියෙන්නේ. හැබැයි මස් කන්න නෙමේ, තද බීජ කන්න තමයි මෙයාගේ දත් මේ විදිහට පිහිටලා තියෙන්නේ. මෙයාගේ සයිස් එක ගැන කතා කරනවා නම් මෙයා අඩි 2ක් 3ක් අතර සයිස් වෙන මාළුවෙක්. පොන්ඩ් එකක් හරි ලොකු ටැංක් එකක් හරි තියෙනවා නම් මෙයාලට ගොඩක් හොඳයි. උෂ්ණත්වය ගැන කතා කරනවා නම් මෙයාලා සෙල්සියස් අංශක 24ත් 28ත් අතර රේන්ජ් එකේ ඉන්න මාළුවෙක්. ඊට පස්සේ ගියාම ඔයා අනුරාධපුර කොළඹ යාපනය වගේ ඉන්නවා නම් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ මෙයාව හදන්න. හැබැයි ඔයා නුවර වගේ සීතල ප්‍රදේශයක ඉන්නවා නම් ඔයාට පුළුවන් ඇක්වේරියම් ෆීට එකක් යූස් කරන්න. ඒකෙන් ඔයාගේ මාළුවගේ growth එක සහ මාළුවගේ ලයිෆ් ටයිම් එක වැඩි කරගන්න පුළුවන්. ඊළඟට ඉන්නවා කැට්ෆිෂ්. මෙයාලා ගැන නම් එහෙම ලොකු දේවල් කතා කරන්නේ නැහැ. මෙයාලා කන්නේ ගොඩක් කන්නේ පැලට් වර්ග. ඒ වගේම ඔය නිවිති කංකුන් ඒ වගේ දේවල් කනවා. මෙයා ශාකභක්ෂක සතෙක්. මංගාව ඉන්න කට්ටිය නම් එහෙම මස් මාළු එහෙම දීලා තියෙනවා. මං එහෙම කන්නේ නැහැ. අනිත් අය ගාව ඉන්න කට්ටිය නම් මන් දන්නේ නැහැ. මංගාව ඉන්න කට්ටිය නම් එහෙම මොකුත් කන්නේ නැහැ. කන්නේ කියන්නේ පැලට් වර්ග විතරයි කන්නේ. තව දේවල් ගැන කතා කරොත් එහෙම මෙයාලා සාමාන්‍ය අඩි 4ත් 6ත් අතර වගේ ලොකු වෙනවා. මෙයාලා ජීවත් වෙන්නේ ඇමසන් ගංගාව ආශ්‍රිත ද්‍රෝණි ගංගාවල තමයි ජීවත් වෙන්නේ. එච්චරයි තමයි මෙයාලා ගැන ඉතින් කතා කරන් තියෙන්නේ. මේ ලොකු දේවල් නැහැ. අපේ මාළු ටික නම් දැන් රිලීස් කරගෙන ඉවර වෙන්න යන්නේ. මෙච්චර වෙලාවක වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන් subscribe කරලා like කරලා bell icon එකත් all කරලා තියන්න අමතක කරන්න එපා. වීඩියෝ එක තාම ඉවර නැහැ. අවසාන වීඩියෝ ක්ලිප් ටිකක් දානවා. ඒ ටිකත් බලාගෙන යන්න. තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අපි අදට සමුගන්නවා. එහෙනම් මේ Aqua Vlogs LK